ආයුබෝවන් සුබ දවසක් වේවා. අපිත් සමග එකතු වෙන ඔබ සියලුම දෙනාට හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා. 2026 බක් මාසේ සිංහල අලුත් අවුරුද්ද සමරලා ඉන් ඉදිරියට ඔබේ ජීවිත ඉලක්ක ඉදිරි අනාගතය පිළිබඳව ඔබ බොහොම සැලසුම් සහගතව මේ වෙනාවේදී හිතනවා ඇති. ඉතින් අපි අප්‍රේල් මාසයේ ඔබේ ලග්නයට කොහොමද කියන කාරණය පිළිබඳව දල පලාපල වැඩසටහනක් ගෙනාවත් බොහෝ දෙනා අපෙන් විමසීම් කළා. මේ සිංහල අලුත් අවුරුද්ද සමගම ඒ කියන්නේ රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙච්ච මේ සුවිශේෂී දවසින් පස්සේ කොහොමද ඉදිරි අනාගතය පිළිබඳව පුරෝකතනයක් ගෙන එන්නට කියලා. ඉතින් ඒ අනුව මේ සූදානම් වෙන්නේ කටක ලග්නයට මේ ඉදිරි කාලය කොයි ආකාරයෙන්ද කියලා සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම මේ 2026 වසර ගත්තම අනෙකුත් ලග්න වලට සාපේක්ෂව කටක ලග්නයට ඊටාම සුබ ඵල ගෙන දෙන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම ඒ රාෂ්ටක කාලයක් ගත කරලා අවසන් වෙලා මේ වෙලාවේදී ජීවිතයේ යහපත් දේ අත්දකින වෙලාවක්. ඉතින් සමාජ අසුර මිත්‍ර සම්බන්ධතා අසුරදී ඔබට පෙරට වඩා පිළිගැනීමක් ලැබෙන කාල සීමාවක් වෙනවා. අන් අයගේ අවධානය දිනා ගන්නට හැකියාව ලැබෙනවා. නිතින්ම නායකත්වයට පත් වෙනවා. ඒ වගේම ඔබව හැරගිය ඔබත් එක්ක අමනාප වෙච්ච අය නැවත හිත මිත්‍රකම් ඇති කරගන්න කාල සීමාවක්. ඒ වගේම නොයෙක් ක්‍රම වලින් ඔබට නව හිත මිතුරන් සමාජ සම්බන්ධතා වැඩි වෙන කාලයක් සහ ගෞරවයක් පිළිගැනීමක් ලැබෙන කාලයක් වෙනවා. ඉතින් කටක ලග්න හිමියන් තේරුම් ගන්නට ඕනේ තමන්ගේ ජීවිතයට සුබවාදී ප්‍රතිඵලයන් ගෙන දෙන සුබවාදී වාතාවරණයක් ඇති කරන සමාජ සම්බන්ධතා තුල කටයුතු කරන්නට. මොකද ජීවිතයේ ඔබ මීට ප්‍රථම බොහොම පාඩම් ඉගෙන ගත්තා. සමාජ සම්බන්ධතා නිසා ප්‍රශ්න ගැටලු වලට මුහුණ දුන්නා, මානසික පීඩා වලට මුහුණ දුන්නා. ඉතින් අන්නේ පන්නරය දැන් මේ ලැබෙන සුබවාදී තත්ත්වයන් තුල තමන් නිසි විදිහට කළමනාකරණය කරගෙන ගමන යන්නට අදිටන් කරගන්නට ඕනේ. ඒ වගේම මේ වෙලාවේදී කටක ලග්න හිමියන්ගේ යුග දිවිය පෞල් ජීවිතය ගැන කතා කළොත් ඔන්න ඊ타ත්ම සුබවාදී කාල සීමාවක් වෙනවා. පෞලේ යම් යම් මතභේදකාරී අර්බුදකාරී තත්ත්වයන් තිබුණා නම් ඒවා සමනය වෙලා නැවත දෙන්න දෙමහල්ලෝ සැමියා බිරිඳ එකට එකතු වෙන කාලයක්. ඒ වගේම දුවා දරුවන්ගේ වැඩ කටයුතු වලට වෙහෙස මහන්සි වෙන කාලයක් වගේම ඔවුන් නිසා ඔබට සතුටටපත් වෙන්නට හැකි කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් ඊටාම සුබ කාල සීමාවක් තමයි. ඉතින් ඔබ අර වෙනදා වගේම තමන්ගේ ජීවිතය තුළ කාලයක් පවුල අය වෙනුවෙන් වෙන් කර ගන්නට ඕනේ. ඉතින් මේ බලවත් පිහිටීමක් තිබෙන කාලයක්. මේ වාසනා ගුණය දැන් ඔබට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් පවුල තුලත් සමාජය තුලත් ඊටාම සාමකාමීව යහපත් ලෙස ගත කරන්නට හැකි වාතාවරණයක් අනෙක් ලග්න වලට සාපේක්ෂව ඊටාම ඉහළ තත්ත්වයකින් කටක ලග්න හිමියන්ට තිබෙන බව කියන්නට ඕනේ. ප්‍රේම සම්බන්ධතාවත් එහෙමයි. නව සම්බන්ධතා ඇතිවීම අලුත් හිත මිතුරන් මාර්ගයෙන් ප්‍රේම සම්බන්ධතා ඇතිවීම වෙන්නට පුළුවන්. ඒ වගේම විවාහයන් අපේක්ෂාවෙන් සිටින කටක ලග්න හිමියන්ට යම් ආකාරයක තවදුරටත් බාධාකාරී තත්ත්වයක් තිබෙනවා. ඉදිරි මාසවලදී ඒව විසඳිලා Tamanට ගැළපෙන සුදුසු සහකරුවන් සහකාරයන් මුණ ගැහෙන කාලයක් වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් නිවැරදිව හිතලා බලලා Tamanගේ ජීවිතයට ගැළපෙන කෙනෙකු තෝරා ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා. විශේෂයෙන්ම රැකියා කටයුතු ගත්තම මේ වෙලාවේදී කටක ලග්න හිමියන්ට ඉතාම සුබදායී කාලයක්. රැකියාවේ පෙර තිබුණු බාධා ඉවත් වෙලා රැකියාවේ ඔන්න උසස් වීම වලට යන්නට අවස්ථාවක් ඇති වෙන කාලයක්. ඒ වගේම රැකියාවේ අලුත් වෙනසක් ඇති වෙන කාලයක්, සුබදායී වෙනසක් ඇති වෙන කාලයක්. ඒ තුල ධන ලාභ, ඒ කියන්නේ වැටුප් වර්ධක, දිරි දීමනා වගේ දේවල් ලැබෙන්නට ඔන්න ඉඩ කඩක් තිබෙන කාලයක්. සහ රැකියාව නිසා ඔබට අර කිව්වා වගේම පිළිගැනීමක් අන් අයගේ අවධානයක් ඇති වෙන කාලයක් වෙනවා. ඉතින් ගෞරවය පැසසුම් මැද රැකියාව යහපත් ලෙස කරගෙන යන්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලත් විදේශයන් හා සම්බන්ධ ව්‍යාපාරයන් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගන්නට හැකියාවක් තියෙනවා. නවත්තලා තිබුණු ව්‍යාපාර තිබුණා නම් ඒවා නැවත පණ ගන්නන්නට අලුත් මානයන් කරා තමන්ගේ ව්‍යාපාර කටයුතු අරගෙන යන්නට කටක ලග්න හිමියන්ට හැකියාවක් තිබෙනවා. වගේම ඊටාම හොඳ ව්‍යාපාර සහකරුවන් මුණ ගැහෙන කාලයක්. ඉතින් තමන්ගේ උනන්දුව, කැපවීම, උත්සාහය සහ
ඉවසීම වගේ ගුණාංග වැඩි දියුණු කරගෙන තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන ඉදිරියට යන්නට කටක ලග්න හිමියන්ට මේ වර්ෂය අනිවාර්යයෙන්ම පෙරලිකාර වර්ෂයක් බවට පත් වෙනවා. ඉතින් ඒක වගේත් හිතට ගන්නට ඕනේ. ඉතින් මේ කාලේ ඊටාම හොඳයි අධ්‍යාපනය ලබන දුවා දරුවන්ටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු ඊටාම නිසි විදිහට කරගන්නට පුළුවන්. විභාග ජයග්‍රහණ අලුත් දේ ඉගෙන කියා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඊටාම උසස් විදිහට තමන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ බවත් හිතට ගන්නට ඕනේ. විශේෂයෙන්ම ආහාර විසවීම වගේ තත්ත්වයන් නිසා රෝග පීඩා ඇති වෙන්නට පුළුවන්. සමේ රෝග, ඒ වගේම සෙම් රෝග, උදරාබාධ වගේ තත්ත්වයන් ඇති වුණොත් ඔබ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ ඖෂධ ආසාත්මිකතාවයන් වැනි තත්ත්වයකට ඇති වෙන්නට පුළුවන් නිසා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ඖෂධ වගේ දේවල් මේ කාල සීමාවේදී පරිහරණය කරන්නට එපා කියන කාරණයක් කටක ලග්න හිමියන්ට මතක් කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ කාලයකට පස්සේ ලැබෙන සුවිශේෂී වරප්‍රසාද එහෙම නැත්නම් ඒ ලැබෙන සුබ තත්ත්වය වඩා යහපත් කර ගැනීම සහ රැක ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා. ඔබේ උනන්දුව, කැපවීම, උත්සාහය, ඉවසීම, ඒ වගේම මුදල් ගැන කතා කරනකොට ලැබෙනවා වගේම වියදමත් වැඩි කාලයක්. ඉතින් ආදායම් වියදම අතර ඒ මූල්‍ය කළමනාකරණ නිසි විදිහට තබාගෙන කටයුතු කරන්න. එවිට ඔබට මේ ජීවිතය තුළදී ඊටාම පෙරලිකාර වර්ෂයක් බවට පත් කර ගන්නට ඕන කටක ලග්න හිමියන්ට හැකියාවක් තිබෙනවා. නිරන්තරයෙන්ම පත්තිනි මෑණියන්ට පුද පූජා පැවැත්වීම, සිත පිරිත් ශ්‍රවණය කිරීම, සජ්ජායනා කිරීම වගේ කටයුතු කළොත් තවදුරටත් තත්ත්වය යහපත් කර ගන්නට පුළුවන්. ඉතින් ඔබට අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය යහපත් කරගන්නට හැකි කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් කරගන්නට කියලා.